හෙලෝ කොහොමද ඔයාලට වෙල්කම් ටු ෆුඩ් ෆැක්ටරි බයි හන්සි. ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද හදන්නේ අපි නාරං පවුඩර් එකක්. ඒ වගේම නාරං වලින් ගෙදරදිම ජෙලි එකක් හදාගන්න විදිහත් අද අපි කියලා දෙනවා. මේ බීම පවුඩර් එකයි මේ ජෙලි එකයි ඔයාලට ගෙදර මාසයක් වුණත් අරන් තියාගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රිජ් එකේ දැම්මොත් ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ස්වභාවිකව මේ විදිහට බීම කුඩු එකක් සහ ජෙලි එකක් හදාගන්න විදිහ අපි බලමු. ඔයාත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ඔන්න මම මෙතන අරන් තියන්නේ නාරං. නාරං එක එක ಜಾති තියෙනවා. ඉතින් හීන් නාරං කියවම ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඒක හරිම ගුණයි. විටමින් C ගොඩාක් තියෙන. ඉතින් හීන් නාරං ටිකක් තමයි මම අරන් තියන්නේ. හීන් නාරං ටික හොඳින් සෝදගෙන ඊට පස්සේ මම මේකේ යුෂ ටික ගන්නවා. මේ විදිහට කෝප් එකකින් භාගයක් තමයි මම ගත්තේ. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ජූස් එක හොඳින් පෙරා ගන්නවා. මේ තියෙන පෙරාගත්ත යුෂ ටික මම දැන් මේකට සීනි එකතු කරනවා. සීනි එකතු කරන්න ඕන ඔයාගත්ත යුෂ වගේ 4 ගුණයක් හෝ 5 ගුණයක්. 4 ගුණයක් හෝ 5 ගුණයක් හෝ කියලා කිව්වේ ඔයා මේ දාන යුෂ ටික වැහෙන්න සීනි දාන්න ඕනේ. මෙතන මම අරගෙන තියෙන ස්ටේන්ලස් ස්ටීල් ට්‍රේ එකක්. අපි මේකේ තමයි මේ යුෂ එක දාගන්නේ. ඉතින් ඔයා ඇල්මිනියම් එහෙම පාවිච්චි කරන්න එපා. මොකද මේක ඇඹුල් જાතියක් නිසා ස්ටේන්ලස් ස්ටීල් වගේ එකක් නම් හොඳයි. අපි සීනි දාපු ටික දිය කරගන්නේ නැතුව තමයි මේ විදිහට අපි ට්‍රේ එකට දාගන්නේ. මේ විදිහට සීනි ටික සහ යුෂ ටික අපි දාලා බලනවා තවත් යුෂ ඉතුරු වෙනවද කියලා. ඒ කියන්නේ සීනි නැතුව යුෂ තියෙනවද කියලා. එහෙම වුණොත් ඔයා තව සීනි ටිකක් දාන්න ඕනේ. අපි දාපු සීනි වලට ඒ තියෙන යුෂ ටික උරා ගන්න සලසන එක තමයි අපි මේ කරන්නේ. ඉතින් මේ වැඩේ ඉක්මනට එහෙමනම් ටිකක් කරගන්න අමාරුයි. ඔයා ඉන්නේ ටිකක් උෂ්ණත්වය වැඩි ප්‍රදේශයක නම් මේක ටිකක් දවසකින් දෙකකින් වගේ කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට මේක ටිකක් තදවුවේ තියන්න වෙනවා. එතකොට තමයි මේක ටික ටික ඉක්මනට මේ වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් මෙහෙම මද පවනේ ඔයාට වේලලා ගන්න පුළුවන්. එතකොට විටමින් C විනාශ වෙන්නේ නැහැ හිරු එළියේ තියෙනකොට වගේ. මේ තියෙන පැය 4කට පස්සේ පැය 4කට විතර පස්සේ මේ විදිහට නැවත කවලම් කරන්න. නැවතත් කවලම් කරලා මද පවනේ පුළුවන් නම් වේල ගන්න. එනකට ඔයාගේ ප්‍රදේශ උෂ්ණත්වය මදි වගේ නම් ටිකක් තදවුවේ තියලා මේක වේල ගන්න ඕනේ. මේ තියෙන යුෂ ප්‍රමාණය ඉවත් කරන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන දවසකට පස්සේ එතකොටත් ඔයාට පේනවා මේක තාමත් මේකේ වතුර ගතිය තියෙනවා නැත්නම් යුෂ ගතිය තියෙනවා. ඉතින් මේ විදිහට සැරෙන් සැරේ මේ ටික මික්ස් කර කර මේ ටික මිශ්‍ර කර කර නැවතත් මද පවනේ වේල ගන්න. එහෙම නැත්නම් අවුවෙන් තියාගන්න. ඉතින් ඔයාට කැමති නම් මේකට කලරින් චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඉතින් හීන් නාරං කිව්වම අපිට ටිකක් කොළ පාටක් නේ මතක් වෙන්නේ. ඒ නිසා මම කොළ පාට බින්දුවක් විතර එකතු කරගන්නවා. ඇතර මේක අවශ්‍ය නැහැ. මේ පාට ඔයාට මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔය කැමති නම් තැඹිලි පාට උනත් එකතු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පාටක් තමයි දැන් පේන්නේ. නමුත් ඇත්තටම මේක සීනි ටික ක්‍රිස්ටලයිස් වෙලා මේ යුෂ ටික ඉවත් වෙනකොට මේ කොළ පාට හරීම ලා කොළ පාටක් බවට පත් වෙනවා. මේ බලන්න මේ විදිහට එන්න එන්න මේකේ පාට අඩු වෙනවා. ඒ වගේම සීනි ගතිය එහෙම නැත්නම් ඝන ගතිය වැඩි වෙනවා. ඉතින් මෙතෙන්දි කියන්න ඕන ඔයාට නාරං විතරක් නෙවෙයි දොඩම් දෙහි වගේ දෙයක් වුණත් ඔයාට මේ විදිහට පවුඩර් එකක් විදිහට හදලා ගන්න පුළුවන්. එකම දේ තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය මැන්ඩරින් එහෙම ගත්තාම ඒකේ තියෙන සීනි ප්‍රමාණය වැඩි ඒ උෂවල. ඉතින් අපි මේක පවුඩර් කරනත් විශාල සීනි ප්‍රමාණයක් එකතු කරනවා. එතකොට පැණි රස ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට සීනි අඩු කරන්න බැහැනේ. ඒ නිසා ඔයාට ඒ යුෂ එකට දෙහි යුෂ හෝ යම් කිසි ඇඹුල් යුෂ ප්‍රමාණයක් එකතු කරලා ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න දැන් මේක හොඳටම වේලිලා තියෙන්නේ. අල්ලනකොට අතේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඇලවෙන්නේ. මම දැන් මේක ග්‍රයින්ඩ් කරනවා. මේක ඔයා තව ටිකක් වේල ගන්න. තව ටිකක් වේලගෙන ග්‍රයින්ඩ් කරන්න. එතකොට පවුඩර් එකක් විදිහට එනවා. ඊට පස්සේ පවුඩර් එකත් ඔයා ස්ට්‍රේන් කරගන්න ඕනේ. මේ විදිහ පෙරණයකින් ඔයා මේක හලා ගන්න. ඉතින් නාරං පවුඩර් එක දාන්න මේ විදිහ මං පොඩි වීදුරු බෝතලයක් ලෑස්ති කරගත්තා. ඉතින් ඔයා කැමති නම් මේක තවත් පවුඩර් කරලා නැත්නම් තව පාරක් ග්‍රයින්ඩ් කරලා මෙහෙමවත් කැට නැති වෙන්න ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට මතක ඇතිනේ අපි පොඩි කාලේ කෝල්මන්ස් කියලා එකක් බිව්වා දොඩම් කුඩු එකක්. ඉතින් ඒ විදිහට තමයි මේවත් හදලා තියෙන්නේ.
ඒවට නම් ඉතින් ආටිෆිෂල් දේවල් කෘත්‍රිම දේවල් තමයි දාලා තියෙන්නේ. නමුත් ඔයාලට පේනවා කිසිම කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් නැතුව හරිම ස්වභාවික විදිහට අපි මේ පවුඩර් එක හදාගත්තා. ඉතින් අපි කොළ පාට එකතු කරාට ඇත්තටම හරිම ලා කොළ පාටක් තමයි මේකට ඇවිත් තියෙන්නේ. ඒ වගේම අපි මේකට ලුණු දැම්මේ නැති නිසා ඔයා මේකෙන් බීම එකක් පිළියෙල කරනකොට ලුණු ස්වල්පයක් දාගන්න. වගේම ඔයාට කැමති නම් මේක ග්‍රයින්ඩ් කරන වෙලාවෙදී ලුණු ටිකක් දාගෙනම මේක හදාගන්නත් පුළුවන්. පුංචි කැට මේ විදිහට දිය කරනකොට ඉතුරු වුණොත් එහෙම ඔයා මේක පෙරා ගන්න හරිම ලේසියෙන් දිය වෙනවා. මං කිව්වනේ ජෙලි එකකුත් හදන හැටි අපි ඉගෙන ගන්නවා කියලා. ඉතින් හරිම ලේසි. මේ කුඩු එකක් මේ කුඩු ටිකම ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. මේකට මම ජෙලටින් එකතු කරනවා. මේස හැඳි 2මාරක් විතර එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. ඉන්පසු නටන උණු වතුර මේකට මිලිලීටර් 450ක් පමණ එකතු කරගන්න. ඉතින් මේ බලන්න මේ වගේ පාටක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මට හිතුණා තව චූට්ටක් කලරින් එකතු කරන්න. ඉතින් ඔයාලා එහෙම කරන්න අත්‍තරම අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට කලරින් එක බිඳුවක් වගේ තමයි එකතු කරගත්තේ. හිතන්නකෝ ඔය අඹ වලින් දොඩම් වලින් ජෙලි එකක් හැදුවොත් ඔයාලට ලස්සන තැඹිලි පාටකට එහෙම නැත්නම් කහ පාට කලරින් ෂොට්ටක් දාලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ ඔන්න දැන් ජෙලි එක සෙට් වෙලා තියෙන්නේ. අපි හදාගත්ත බීම කුඩුවකින් ඔයාලට ඕනි වෙලාවක මේ විදිහට ජෙලි හදාගන්න පුළුවන්. වෙළඳපොලේ විවිධ වර්ගයේ ජෙලි තිබ්බට අපි ඉතින් හීන් ආරංජෙලි කියලා කවදාවත් කාලා නැහනේ. ඉතින් ඔයාලට කැමති නම් මේ ජෙලි එක හදනකොට දෙහියුෂ ස්වල්පයක් හරි නැත්නම් හීන් ආරංගම යුෂ ස්වල්පයක් එකතු කරන්න. එතකොට අර ඇඹුල් ස්වභාවය ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන අපි ඊළඟ දවසෙත් ගොඩක් වටින වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. bye bye.